good morning මගේ රත්තරන් යාළුවනේ. අද මම මෙනු එකට හැදුවේ මෙන්න මේවා. ඉස්සෝ ස්ටර් ෆ්‍රයි කරලා ගොටුකොළ සම්බෝල බටු බැදලා උයලා පරිප්පු කඩල පරිප්පු. ඉතින් මම මේකේ ලස්සනට ෆොටෝ එකක් ගත්තා. ඒ වගේම තව මේකට එකතු වෙනවා ස්පෙෂල් කහබත්. මේ මට උදේට හිස් පඩ බොන්න තියෙන විටමින්ස් මම මේවා ගැන වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නම්. මම දැන් උයලා ඔක්කොම ඉවරයි. යෝයෝට කවන්න හදන්නේ. ඊට කලින් මම හිතුවා මගේ විටමින්ස් ගන්න එක හොඳයි කියලා. මම නාගත්තා. යෝයෝවත් ලෑස්ති කරා. අපි යන්නේ බුදු පහන තියන්න. මම පුරුද්දක් විදිහට බුදු පහන තියලා හැමදාම ෆොටෝ එකක් දානවා ස්ටේටස් වලට. මගේ යාළුවෝ දන්නවා මගේ FB එකේ ඉන්න ඉන්ස්ටා එකේ ඉන්න යාළුවෝ. ඉතින් සමහර දවස් මට තියෙනවා එහෙම ෆොටෝ එකක් දාන්න බැරි වෙන. ඉතින් මම එහෙම ෆොටෝ එකක් දාන්නේ නැහැ කියන්නේ මම බුදු පහන තියන්නේ නැහැ කියන එක නෙමෙයි. මට එදාට ෆොටෝ එකක් ගන්න කම්මැලි හිතිලයි කියන එක. තේරුණාද? ඉතින් මේ TikTok එකේම ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා මට ඇහුණ දවසක් පහන පත්තු කරනකොට හැමදාම අලුත් පහන්තිරයක් දාන්න කියලා. නමුත් මෙතනදී මම ඒක කරන්නේ නැහැ. මම ගත්ත පහන්තිර වගේක් තියෙනවා. ඒ තිරේ මාරම දිගයි. එකපාරක් පත්තු කරලා විසි කරන එක ඇත්තටම අපරාධේ. ඒක නිසා ඒ ටික ඉවර වෙනකම් මම මේ විදිහට පත්තු කරනවා. සමහර විට මම මේ කියන දේශනාව ඕගොල්ලොත් අහලා තියෙන්න පුළුවන්. ඒ නිසා මම පොඩි පැහැදිලි කිරීමක් එන්න තමයි ඕගලන්ට මේ දේ කිව්වේ. මේ වීඩියෝ එක මම ගොඩාක් දවසකට කලින් ෂූට් කරපු වීඩියෝ එකක්. ඇත්තටම මට මතකත් නෑ එදා දවසේ මොන වගේද කියලාවත්. වහේ ඉඳන් උයන්නේ මම. ඔය තමයි යන්නේ. මට හැරෙන්නේ නෑ. හොඳද තියෙනවා? චායි. අපි කෑම කාලා ආයෙත් පිටත් වුණා මාර්ගමට යන්න. පොඩි වැඩ වගේකට යෝයෝත් නැති එකේ මම හිතුවා මාර්ගම සරසවියකට යන්න. ඇත්තටම මේක පිස්සු ලෝකයක්. ඒකෙන් අඩුම කුඩුම ටිකක් අරගෙන අපි ගියා ගෝල් ෂොප් එකට පුංචි රහසකට. අවසාන වශයෙන් ඩිමාන්ඩ් එක අඩු වෙලාවට charge කරලා ඩිමාන්ඩ් එක වැඩි වෙලාවට බැටරි එකට ස්විච් කරලා පාට සල්ලි තුන කරගන්න හැකියාව තියෙනවා. අන්තව 300 මොකද්ද බලන්න ඉතින්. බලන්න පුතා මොකද්ද කියලා. මේ අර ෂෝයි toy ඕයි ආන්නේ. මගේ මූණ මහන්සි පාට ඇති. මම මේ ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා දැන් වෙලාව 5ට කිට්ටුයි. මම හිතුවා ඉක්මනට මගේ ඩිනර් එක ගන්න. මේ දවස් ටිකේම මට රෑ වුණා ඩිනර් එක ගන්න. මම මේ අරන් තියෙන පරාටා එකයි මම උදේ හැදුවනේ කඩල පරිප්පු. ඒකයි බිත්තරේකුයි. තව බිත්තරයක් ලිපේ මේ ඒක තඹ ගන්න ඕනේ. ඉතින් අයියා ගියා වෝක් එකක් දාලා එන්න. යෝයෝ ගියා සෙල්ලම් කරන්න. මං ඉතින් හිතුවා ඒ වෙලාවේ මගේ කෑම එක ගන්නවා කියලා නිදහසේ. මොකද ඒ දෙන්න ආවහම ඒ දෙන්නට වෙන වෙනම කෑම හදලා දෙන්න ඕනේ. අයියටත් එයා ආවහම එයාට කෑම හදලා දෙනවා. එයාටත් බිත්තර තැම්බුවා. එයාටත් පරාට තියෙනවා. ඒ ටික ෆ්‍රිජ් එකේ තාම මම ඔයගලන්ට පෙන්නලා ඇති. මම ගෙදර හදන පරාට එක ඒක මාර රසයි. ඒ වගේම හෙල්දි. නමුත් මම එකකට වැඩි කන්නේ නැහැ. එක පරාට එකයි මම කන්නේ. ඉස්සර ඉඳලම එහෙම තමයි කරේ. ඉතින් මම හිතුවා මගේ ඩේලි බ්ලොග්ස් ගේනකොට ඕගොල්ලන්ට මම කන පොඩි මම කන විශේෂ කෑම මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා කියලා. දැන් අද උදේ මම බත් කෑවට පස්සේ ආයෙ දවල්ට මොනවත් කෑවේ නැහැ. මට පොඩි බඩගින්නක් ඇවිල්ලා මම එකපාරක් ග්‍රීන් ටී එකක් බිව්වා. ඊට පස්සේ මම ආමන්ඩ් මිල්ක් මිලිලීටර් 200ක් විතර බිව්වා. ඒ දෙක විතරයි තාම.
දැන් මේ ඩිනර් එක දැන් ගන්නවා. මට රැයට බඩගිනි වුණොත් මගේ වේ ප්‍රෝටීන් ටික ගන්නවා. ඉතින් මම අද ඔයගලන්ට කියවනේ මම සරසවියකට ගියා කියලා. මගේ ඉතින් සුදුරුත්තන් ටිකක් ගත්තා. දැන් ඉස්සර වගේ බුක් ෂොප්ස් වල ලස්සන දේවල් නැහැනේ අනේ. ඉස්සර මේ බුක් ෂොප් එකකට ගියාම කොච්චර කියුට් ලස්සන දේවල් තියෙනවද? දැන් එහෙම නෑ. දැන් මේ මම මේ ස්ටිකර්ස් ගත්ත මේ බලන්න මේවා හරිම මේ හරි අමුතුයි අප්පා. එක්ක අපේ කාලේට මේවා සෙට් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. අර දැන් ඉස්සර මේ ලස්සන ලොකු ස්ටිකර් කාඩ්ස් තිබ්බේ විනී ද පූල්, ප්‍රින්සස්ලා එහෙම ඒවල් මොකක්වත් තිබෙන්නේ නැහැ. මම මගේ පෑන් සෙට් එකක් ගත්තා මගේ ජර්නල්ස් වලට මට මේ අර නෝමල් පෙන්ස් නෑ ඔක්කොම තියෙන ජෙල් පෙන්ස් ඒ වගේ වෙන ඒක නිසා මම මේ සෙට් එකක් ගත්තා. එතකොට මට හැමතිස්සෙම නිල් පාටින්ම ලියන්න ඕනේ නැති නිසා. මට මගේ මේ ප්ලැටිනම් සෙට් එකකුත් ගන්න උවමනාව තිබුණා. ඒ වුණාට මම ගත්තේ නැහැ. දැනට මට ඒක වැඩි ඕනේ වෙන්නේ නැති නිසා මොකද මේ යෝයෝ එක එක උස්සනවා එකෙන්. මේ දැන් මේ ටිකක් තාම දැක්කේ නැහැ. ඊට මම එයාට පොතක් ගෙනාවා මේ නිකන් පාට කරන පොතක්. මේ කලර්ස් හැබැයි ලස්සන කලර්ස් තිබුණානේ. වෙන තැන්වල හොයාගන්න නැති කලර්ස් තිබුණා. මේ පිළියන්දල තියෙන මේ සරසවියක නම් මෙලොවම වැඩක් නැහැ. මේ මම මේ ටික ගත්තේ මහරගමකින්. ඔන්ගොල්ලෝ දකින්නේ මේ මම වීඩියෝ දැම්මා. මේකත් එක්ක තව මගේ කෑම එක මම එකතු කරගන්නවා මගේ ග්‍රීක් යෝගට් එක. මෙදා පාර මට මගේ අර ස්පෙෂල් ග්‍රීක් යෝගට් එක හොයාගන්න බැරි වුණා. ඒක නිසා මම පාවිච්චි කරන්නේ මේක අද. මේකේ දැන් මම භාගයක් කාලා ඉන්නේ. මේක අර එකපාර මේ සම්පූර්ණයෙන්ම කන්න බෑ මට. මේකේ භාගයක් කාලා ඉන්නේ. ඒ කියන්නේ ඊයේ කෑවේ භාගයක්. දැන් ඊතුරු භාගය අද කනවා. එහෙනම් තමයි මගේ ඩිනර් එක